චේසුපිහිටයි මම සුරේෂා කීර්තිරත්න House of Restoration International Church එකෙන් අදත් මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න කියලා හිතුවා තවත් වැදගත් මාතෘකාවක්. ඒක තමයි මම අද ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ බය කියන්නේ මොකක්ද කියලා. මම දන්නවා මම කතා කරන්න කලින් ඔයාගේ මගේ ජීවිතය තුළ මේ බය කියන එක අපිට විවිධ අවස්ථාවල අපේ ජීවිතවලට ඇවිල්ලා තියෙනවා. නේද? සමහර අයට විවිධාකාර ප්‍රශ්න නිසා, ගෙවල් දොරවල් වල ප්‍රශ්න නිසා බිය ඇති වෙලා තියෙනවා. දෙමාපියන් නම් දරුවෝ ගැන බියයි. ඒ දරුවෝ කොහොමද ඒගොල්ලෝ අනාගතයට මුහුණ දෙන්නේ? අනාගතේ කොයි විදියට ඒගොල්ලෝ හැසිරෙයිද? කවුරු වෙයිද කියන බිය අම්මා තාත්තගේ සිත් තුළ තියෙන්න පුළුවන්. ඒ වගේම දෙමව්පිය තුළ තවත් වයසට යද්දී ඒගොල්ලන්ට තනිකම කියන කෙනවා දරුවෝ දීග දුන්නට පස්සේ එතකොට ඒ තනිකම නිසා දෙමව්පියෝ විදියට ඒගොල්ලන්ගේ සිත්වලටත් මේ බය කියන එක පැමිණෙන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න අයටත් හිතෙන්න පුළුවන් මේ එක්සෑම් එක මම කොහොමද කරන්නේ, එක්සෑම් එක කරා මම පාස් වෙලාද ෆේල් වෙලාද කියන බිය කියන එකත් ඕගොල්ලන්ගේ හිතවලට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ඒ වගේම තමයි අපි යම් දෙයක් කරාට පස්සේ ඒක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද නේද? බිස්නස් වගේ දේවල් නම් යම් කෙනෙක් බිස්නස් වලට ආයෝජනය කළා නම් ඒක හරියයිද වැරදියිද කියන බිය ජීවිතයට ඇවිල්ලා ඇති. ඒ වගේම ඕගොල්ලන්ට යම් යම් රෝග තීද්දි නේද? ඒ රෝග තුලින් යද්දි මේ රෝගය සුවේද ඒ රෝගය නිසා අමාරුකම් වෙද්දි ජීවිතයට මරණේ සිතුවිලි එද්දි බය ඇවිල්ලා ඇති. එතකොට මට යොාටයි මේ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් මේ බය කියන එක ජීවිතයට ඇවිල්ලා තියෙනවා. බය දැනෙච්ච නැති පුද්ගලෙක් අපිට කොහෙන්වත් හොයාගන්න නම් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ බය ආවට පස්සේ ක්‍රිස්තියානි දරුවන් විදියට මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද දෙවියන් වහන්සේ තුලින් අපි මේ බය නැති කරගන්නේ කියන එක. ඇත්තටම යෙසායා 41:10 දෙවියන් වහන්සේ කියනවා මම ඔබ සමග සිටිමි. බය වෙන්න එපා. බිය නොවන්න. මම ඔබ සමග සිටිමි. තැති නොගන්න. මක් නිසාද? මම නුඹේ දෙවියන් වහන්සේ කියලා දැනගන්නලු. ඉතින් අපේ ජීවිතවලට කවුද ඇත්තටම බය ගේන්නේ මේ කියන විවිධ අවස්ථාවල මමයි ඔය හරියටම දන්නවා කවුද බය ගේන්නේ කියලා. බය ගේන්නේ සාතන්. ඇත්තටම මේ සාතන් කියන කෙනාට ඕන වෙන්නේ මමයි ඔයවයි දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. ඒක තමයි හැම අවස්ථාවකදීම ගොරවන සිංහෙක් මෙන් අද කවුද ගිලගන්නේ කියලා එයා බලනවා. ඉතින් එයා බලනවා කවුද ඉන්නේ දුර්වල වෙලා ඉන්නේ කවුද අධර්මත් වෙලා ඉන්නේ කවුද අවිශ්වාසයෙන් ඉන්නේ කවුද මට කාටද මේ බීජ පැල කරන්න පුළුවන්. එයා පොසිටිව් බීජ නම් අපේ සිත්වල කවදාවත් පැල කරන්නේ නැහැ. සතුර එන්නේ යොහන් 10:10 කියනවා සතුර එන්නේ විනාශ කරන්න සොරකම් කරන්න නේද? ඉතින් අපි දන්නවා මේ සාතන් හැමතිස්සෙම ඇවිල්ලා බලන්නේ කොහොමද බීජයක් පැල කරන්නේ? කොහෙටද මෙයා මේ බීජ පැල කරන්නේ? මගේ මනසට, ඔයාගේ සිතට. ඉතින් ඒක නිසා අපි මේ මනස හැමතිස්සෙම සූදානම්ව ඉන්න ඕන. හරි? එතකොට මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නම් මේ බයක් ආවම ඔයාගේ මගේ ජීවිතය තුළ මේ බය කොහොමද අපි නැති කරගන්නේ කියලා. අපි මේ දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට අපිට බයක් පැමිණිච්ච වහාම අපි යාඥා කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඔයා මමයි ජීවිතේ කොච්චර බිසි වුණත් ඔයයි මමයි හැමතිස්සෙම කාලය හොයාගන්න ඕන, කාලය කළමනාකරණය කරගන්න ඕන දෙවියන් වහන්සේට යාඥා කරන්න. එතකොට හැමතිස්සෙම ඔයාට මේ බිය පැමිණිච්ච කාරණාව ගැන ඔයා බය නැතුව දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න. මොකද බයිබලයේ වැඩිපුරම තියෙන වචනය තමයි බය නොවන්න, බය නොවන්න, බය නොවන්න. මක් නිසාද මම නුඹ සමග සිටිමි. එතකොට මේ නුඹ සමග ඉන්නවා කියලා අපිට කවුද කියන්නේ? දෙවියන් වහන්සේ. සුළුපටු කෙනෙක් නෙමෙයි අපේ විශාලව අසීමිතව ක්‍රියා කරන්න පුළුවන් අපේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න පුළුවන් කෙනෙක් තමයි මේ ජේසුස් වහන්සේ කියන්නේ. ඉතින් මේ දෙවියන් වහන්සේට අපි හැමතිස්සෙම අපේ බය ගැන කියනවා නම් ඒ කාරණාව ගැන කියනවා නම් ස්වාමින් වහන්සේ අපිට ඒකට උත්තර දෙනවා. මොකද බයිබලයේ පිලිප්පි 4:6 පදේ කියනවා කිසිවක් ගැන කනස්සල්ලු නොවි යාඥාවෙන් ඔබගේ ඉල්ලීම් දෙවිඳුන්ට කියන්නලු. ඉතින් ඔයා ඒ යාඥාවෙන් මම කයිලින් මගේ වීඩියෝ කිව්වා යාඥාව කියන්නේ අපි දෙවියන් වහන්සේත් එක්ක කතා කරන එක. ඉතින් ඔයාට ඔයාගේ බිය පැමිණිලා තියෙන කාරණාව දෙවියන් වහන්සේත් එක්ක බෙදා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා දේව වචනය කියවන්න ඕන. ඔයා දේව වචන කම්මැලි වෙන්නේ නැතුව කියවන්න. දෙවියන් වහන්සේ පොරොන්දු ගොඩක් දීලා තියෙනවා. දෙවියන් වහන්සේ පොරොන්දු කවදාවත් කඩ කරන්නේ නැහැ. මිනිස්සු වෙන අපි තමයි මේ පොරොන්දුව කඩලා දාන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ විශ්වාසවන්ත හැමතිස්සෙම අපි ළඟ ඉන්නවා ස්වාමින් වහන්සේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. හැබැයි මේ පොරොන්දු ලබන්න නම් මට ඒවට යුතුයකමකුත් තියෙනවා අනිවාර්යෙන් කරන්න. හරි? ඉතින් ඔබගේ විශ්වාසය බයිබලයේ කියවීම තුලින් වැඩි වෙනවා. මොකද ස්වාමින් වහන්සේ අපේ ජීවිතය තුළට නෙගටිව් තෝට්ස් පැල කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේ හැම වෙලාවෙම අපිට කියන්නේ බය වෙන්න එපා, බය වෙන්න එපා. මම ඔයත් එක්ක ඉන්නවා.
ඇත්තටම මේ පොළවේ අපිට කවුද ඉන්නේ අපිත් එක්ක මුල මැද අග එක විදිහටම ඉන්නවද අපිත් එක්ක කවුරුත් නැහැ. මුල ඉන්න අය මැදදී නැහැ. මැද ඉන්න අය අගදී නැහැ. සමහරක් වෙලාවට කවුරුත් මුල මැද අග කවුරුත් නැහැ. මේ කියන අවස්ථා තුනේදීම වාගේ මගේ ජීවිතේ ඇත්තටම ඉන්නේ මේ දෙවියන් වහන්සේම විතරයි. ඉතින් මිනිස්සෙක් නෙමෙයි වාගේ මගේ ජීවිතය තුළ විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා මේ දෙවියන් වහන්සේ. ඒක නිසා දෙවියන් වහන්සේගේ වචනය කියවලා බයිබලයේ පොරොන්දුවක් අල්ලගෙන ඒක මෙනෙහි කරන්න. මෙනෙහි කරනවා කියන්නේ ඔයා ඒක හැමතිස්සෙම හිතන්න. එතකොට ඔයාට ඒක හිතනකොට දෙවියන් වහන්සේ මේ පදය තුලින් ඔයාට කතා කරයි. ඔයාට මේ ප්‍රශ්නේදී කොහොමද මූණ දෙන්නේ? මොකද්ද කරන්න ඕනේ කියලා දෙවියන් වහන්සේම ඔයාගේ හිත තුලට කතා කරයි. ඔයා මේක කරලා බලන්නකෝ. ඊළඟ එක තමයි යේසුස් වහන්සේ කෙරෙහි තමයි අපි ඇහැ තබන්න ඕන. මේ ඇහැ තබනවා කියන්නේ ඔයාට ප්‍රශ්නයක් එද්දී ඒ ප්‍රශ්නේ දිහා මේ නෙමෙයි බලන්න ඕන. ප්‍රශ්නේ පල්ලෙහාට දාලා ඔයා දෙවියන් වහන්සේ දෙස බලන්න. අපි මොනවද කරන්නේ හැමතිස්සෙම? අපි කන්නේත් ප්‍රශ්න එක්ක, බොන්නේත් ප්‍රශ්න එක්ක, නිදාගන්නෙත් ප්‍රශ්න එක්ක, ඇවිදින්නෙත් ප්‍රශ්න එක්ක. ඊළඟට අපි දවස ගානේ කෝල් කරලත් අපි කතා කරන්නේත් මේ ප්‍රශ්නේමයි. හැබැයි මේ ප්‍රශ්නේ කතා කරනකොට අපි දන්නේ මේ ප්‍රශ්න බෙදා ගන්න ඕන කෙනා හරි කෙනෙක්ද වැරදි කෙනෙක්ද කියලා. සමහරට ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙලා. නේද? ඔය මමයි මේවා ඕන තරම් මගේ ජීවිතේ අත්විඳලා ඇති. එහෙනම් මේ ප්‍රශ්න කතා කරන්නත් ඕන දෙවියන් වහන්සේත් එක්ක. ස්වාමින් වහන්සේ අතන මෙතන මේ ප්‍රශ්නේ කියන්නේ. ඔයාට උදව්වට කෙනෙක් එවයි, උපකාරයට කෙනෙක් එවයි. ඔයාට කරන්න ඕන මොනවද කියලා ස්වාමින් වහන්සේ මඟ පෙන්නයි. එතකොට ප්‍රශ්නේ පැත්තකට දාලා මේ ප්‍රශ්නෙට උඩින් ඉන්න දෙවියන් වහන්සේ ගැන ඔයා විශ්වාස කරන්න. ඔයා බලන්නකෝ පේත්‍රස් නේද? බයිබලයේ පේත්‍රස් ස්වාමින් වහන්සේ දැකලා මුහුද පිට ඇවිදිනව දැකලා නේද? පේත්‍රස් මොකද්ද කිව්වේ? සුද්ධ මතේව් මෙන්න මේ ටික මම ඔයත් එක්ක කියව ගන්නම්. ඔව්. යාඥා කරන පිනිස කන්දට ගියසේක උන්වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේ. සවස් වූ කල්ලි උන්වහන්සේ තනියම සිටීසේක. එහෙත් සුළඟ ඉදිරියට ගැසූ බැවින් ඔරුව එවේලෙහි රැළවිලි සෙලවි මුහුද මැද තිබුණේය. රෑ 4 වෙනි යාමේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. ගෝලය උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක කැළඹි ඒ අවතාරයක් යයි කියා බයින් මොර ගැසුවේ. නේද? අපි බයයි අවතාර වලට නේද? මිනිස්සුන්ට බයයි, අවතාර වලට බයයි, සුළඟට බයයි. පේත්‍රසුත් නේද? එයාලගේ ගෝලෝ මේ හිතුවා ජේසුස් වහන්සේ එද්දී මුහුද පිට පයින් එද්දී මේ අවතාරයක් කියලා. හරි? එහෙත් යේසුස් වහන්සේ එක්කෙනෙහිම ඔවුන්ට කතා කොට ධෛර්යවත් වෙයල්ලා මමය බය නොවෙල්ලායි කීසේක. පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී ඒ ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්නට මට අනකල මැනවයි කීවේය. වරෙන්නේ උන්වහන්සේ කීසේක. නේද? ඒතර පේත්‍රස් කිව්වා මට අන කරන්න කිව්වා වතුර පිට එන්න කියලා. ඉතින් ස්වාමින් වහන්සේ කිව්වා එන්න කියලා. එවිට පේත්‍රස් ඔරුවෙන් බැස ජේසුස් වහන්සේ වෙතට යන පිණිස වතුරු පිට පයින් ගියේය. නමුත් ඔහු සුළඟ දැක බය වී ගිලෙන්නට පටන්ගෙන ස්වාමිනී මා ගැලෙව්ව මැනවයි මොර ගැසුවේය. එකෙනෙහිම ජේසුස් වහන්සේ අත දිගු කොට ඔහු අල්ලාගෙන ඇදහිලි මද තැනැත්ත කුමක් නිසා සැකයුවේදයි කීසේක. ඔවුන් ඔරුවට නැගුණු කල සුළඟ නැවතුණේය. බලන්නකෝ. දැන් මෙයා ස්වාමින් වහන්සේ මෙයාට අන කළා එන්න කියලා. ඒතර පේත්‍රස් වතුර පිට ඇවිදගෙන ගියා. වතුර පිට එනකොට මෙයා සුළඟ දැකලා මෙයා සුළඟ දිහා බැලුවා. සුළඟ දිහා බැලුවාම එයාට දෙවියන් වහන්සේව අමතක වුණා. සුළඟ තමයි එයා දැක්කේ. විශාල වෙන සුළඟ දැකලා මෙයා බය වෙලා මෙයා අන්තිමට ගිලුණා. ඒතර දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මොකක්ද ඇහුවේ? නේද? ඇදහිල්ල නැහැ. මද ඇදහිල්ල තැනැත්ත. මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඉස්සරහට පේන්න ඉන්නවා. ඒත් බය වෙලා. ඇයි ප්‍රශ්නේ දෙස බැලුවේ? විශාල සුළඟ දෙස බැලුවේ. අපි ප්‍රශ්න ලෙස බලන්න ගිය ගමන් මොකද වෙන්නේ වගේ මගේ ජීවිතේ එදා පේත්‍රස් ගිලුණා වගේ. එයා සුළඟ දෙස බැලුවා. නේද? එයාගේ වෙලේ ප්‍රශ්න තිබේ විශාල සුළඟ. ඒතර ඔයාගේ මගේ ප්‍රශ්නය තමයි මේ විශාලව ඊට උඩින් අපිට එන්නේ. එහෙනම් අපි මේ ප්‍රශ්නේ විශාල කරේ උඩ බලපු ගමන් ඔයා මමයි මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ගිලෙනවා. ඉතින් ඒක නිසා මම මෙතනින් ඔයාලට කියන්නේ ප්‍රශ්නේ දෙස බලන්න එපා. ස්වාමින් වහන්සේ දෙස බලන්න. ස්වාමින් වහන්සේගේ බයිබල් පද කියවන්න. ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. නැත්නම් එදා පේත්‍රස්ට වෙච්ච දේ තමයි මට ඒවටත් වෙන්නේ. ඊට පස්සේ තමයි විශ්වාසයෙන් කතා කරන්න. නේද? විශ්වාසයෙන් කතා කරනවා කියන්නේ මොකද්ද? මේ බයිබලයේ තියෙන ඕන තරම් පොරොන්දු.
ඒ පොරොන්දු අල්ලගෙන ඔයාට බියක් පැමිණි වෙච්ච වෙලාවට හැමතිස්සෙම කියන්න. දැන් අපි හිතමුකෝ යෙසායා 41:10 නම් ස්වාමින් වහන්සේ මට කියනවා බිය නොවන්න. මම ඔබ සමග සිටිමි. ඒතකොට ඔයා කියන්න ස්වාමිනී ඔබ වහන්සේ මා සමග ඉන්නවා. ඔබ වහන්සේ මා සමග ඉන්නවා. යෙසායා 41:10 ඔබ වහන්සේගේ වචනේ කියනවා. මට බය වෙන්න එපා. ඔබ වහන්සේ මා ළඟ ඉන්නවා. මක් නිසාද? ඔබ වහන්සේ තමයි මගේ පියාණන් වහන්සේ. ඔබ වහන්සේ මට උදව් කරනවා. නේද? ඊළඟ පිලිප්පි 4:6 කියනවා ස්වාමින් වහන්සේ වාගේ ඉල්ලීම කියන්න කියලා. මේ වගේ බයිබල් පද අල්ලගෙන වා ඊටමත් විශ්වාසයෙන් ජලිතකමින් නේද බලයෙන් යුතුව තමයි කියන්න ඕනේ. ඒ වගේ මේ පද යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා කියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තව එකක් තමයි ඔයා දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල ඉන්නකොටත් සම්පූර්ණයෙන්ම ඔයාගේ බිය දුර වෙලා යනවා. අපි මේ පොළවේ එකිනෙකාගේ ආදරය තුල ප්‍රේමය තුල ඉන්නකොට නම් කවදාවත් අපිට ඒ විශ්වාසය නැහැ. අපිට අවිශ්වාසය ගොඩ නැන්නේ. මෙයා කවදද මාව දාලා යන්නේ? මෙයා වෙන කායක හරි සම්බන්ධයක් ඇති කරගනීද? මෙයා ඇත්තටම මට ආදරය කරනවද ප්‍රේම කරනවද කියලා ඔය වගේ ප්‍රශ්න අපේ ජීවිතේ එන්න පුළුවන්. නමුත් ඔයා දෙවියන් වහන්සේට ලං වෙලා බලනකො ඒ ස්වාමින් වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙනකොට කවදාවත් මේ බිය කියන එක ස්වාමින් වහන්සේ වාගේ මගේ ජීවිතේ එන්න දෙන්නේ නැහැ. අනිත් එක තමයි සුදාත්මයන් වහන්සේගෙන් පිරෙන්න ඕන. සුදාත්මයන් වහන්සේගෙන් පිරෙන්න නම් මේක අහන දෙවියන් වහන්සේගේ ඕන දරුවෙක් ඉන්නවා නම් ඔයා දෙවියන් වහන්සේ තුලට එන්න. ඒතකොට සුදාත්මයන් වහන්සේවත් එක්ක ගනුදෙනු කරන්න ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්නවා. කිසිම හදිස්සියක් නැහැ. සුදාත්මයන් වහන්සේ තුලට ඇවිල්ලා ඔයා මේ දේවල් ඉගෙන ගන්නකොට ඔයා ඉගෙන ගන්නවා සුදාත්මයන් වහන්සේගේ බලෙන් පිරෙන්නේ කොහොමද කියලා. අනිත් එක තමයි අපි निराහාරයෙන් යුතු අපේ ප්‍රශ්නය ඔයාට හිතනවා ඉතා විශාල ප්‍රශ්නයක් කියලා. ඔයා මාංශයේ කාරණා පැත්තකට දාන්න නම් ඔයා निराහාරව යාඥා කරන්න. ඒ निराහාරව යාඥා කරනවා කියලා කියන්නේ මේ කෑම බීම නොකා ඉන්න එකම නෙමෙයි. නේද? අපි ක්‍රිස්තියානි දරුවෝ දන්නවා අපි හිතමු ඔයා ආසයි මූවි එකක් බලනවා. ඔයා ආසම ටෙලි නාට්‍යයක් තියෙන පුළුවන්. ඔයා ඒ කාලේ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු. ඔයාගේ ආස දෙයක් ස්වාමින් වහන්සේ වෙනුවෙන් අතහැරලා ඔයා දෙවියන් වහන්සේත් එක්ක ඒ givisුමක් ඇති කරගෙන අපි හිතමු දවස් 7ක්, දවස් 3ක් ඔයාට පුළුවන් විදියට ඔයා දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරගෙන ඒ ප්‍රශ්නේ එක්ක වාඩි වෙලා ස්වාමින් වහන්සේත් එක්ක කතා කරන්න. ඒ ප්‍රශ්නේ කතා කරන්න ඕන ස්වාමින් වහන්සේත් එක්ක විතරයි. මෙන්න මේ ඒවා අපි අත්දකින්නකොට ඔයා බයිබලයේ කියවනකොට ඔයා දෙවියන් වහන්සේත් එක්ක මේ පද මෙනෙහි කරනකොට විශ්වාසය දවසින් දවස වැඩි වෙනවා. ඔයාට කවදාවත් බිය ඔයාගේ ජීවිතය ඇතුළට එන්නේ නැහැ. එතකොට අපි පොඩ්ඩක් බලමුකෝ මේ බයිබලය අරගෙන බයිබලයේ කී දෙනෙක් ඉන්නවද මේ බියවල් වල තුලින් ගිහිල්ලා හැබැයි යාඥා කළා දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කළා මේ බියවල් නැති කරගෙන තිනවා. බිය නැති කරගෙන ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා. දාවිත් රජතුමා එදා දාවිත් රජතුමා නේද ගොලියත පරාද කරා. හැබැයි අනිත් අය ඔක්කොම ගොලියට බය වුණා. නමුත් දාවිත් මොනවාද කරේ? දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරා. එයාට පුළුවන්කම ලැබුණා ගොලියත්ව පරාදය කරන්න. ඒතර දානියෙල් කොහෙද? සිංහ ගුහාවට දැම්මා. සිංහ ගුහාවේදී දානියෙල් මොකද කරේ? යාඥා කරා දෙවියන් වහන්සේට. සිංහයා ගිලලා දැම්මේ නැහැ. ඔයාට විශ්වාස කරන්න බෑ නේද? සිංහයා ගුලකට වැටුණ ගුහාවකට වැටුණොත් ඔයාගේ මගේ ජීවිතය ඉතුරු වෙයිද? නැහැ. එහෙනම් ඒ සබැයි ජීවිතය ඉතුරු කරගන්න පුළුවන්. ඔයා දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා නම් ඒ ස්වාමින් වහන්සේට සිංහයාගෙන් පව ඔයාව බේරගන්න පුළුවන්. අනිත් එක මම ඔයාලත් එක්ක බෙදාගත්ත පේත්‍රුස්ගේ කතාව නේද? ජලය මත අවිදිනකොට නේ බිය නොවන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා යාට මා දේශ බලන් ඉන්න කිව්වා. මා දේශ බලන් ආවේ නැති නිසා තමයි ගිලුනේ. නමුත් නැවත දෙවියන් වහන්සේ යාට උදව් කරා. ඒ වගේම මෝසෙස් රතු මුහුද ඉදිරියේදී නේද? දෙවියන් වහන්සේ මාර්ගයක් පෙන්නුවා. රතු මුහුද ඉදිරියේ නේද? විශාල ජයග්‍රහණ මේ කට්ටිය අත්පත් කරගත්තා. ඊළඟට මම ඔයාලට තව බයිබල් පදයක් මෙතෙන්දි මතක් කරන්න. ජොෂුවා 1 ස්වාමින් වහන්සේ කියනවා ධෛර්යමත් වන්න, ධෛර්යයෙන් සිටින්න, බිය නොවන්න. මක් නිසාද? ඔබ යන සෑම තැනකදීම ඔබගේ දෙවියන් යෙහෝවා ඔබ සමග සිටිනසේකුළු. ඉතින් බලන්නකෝ විශාල ලස්සන බයිබල් පදයක්. ධෛර්යමත් වෙන්න කියලා ස්වාමින් වහන්සේ මටයි ඔයාටයි කියනවා. බය වෙන්න එපා කියලා ඔයාටයි මටයි කියනවා. මක් නිසාද? අපි යන හැම තැනකම කවුද ඉන්නවා කියන්නේ අපේ දෙවියන් වහන්සේ යෙහෝවා. දෙවියන් වහන්සේට විවිධාකාර නම් තියෙනවා. දෙවියන් වහන්සේ යෙහෝවා ඔබ සමග ඉන්නවා කියලා මාත් එක්ක ඔයත් එක්ක කියනවා. නේද? එහෙනම් මමයි ඔයයි දැන් දන්නවා අනිවාර්යයෙන්ම අපිට බිය ගේන්නේ සාතන්. එයාගේ තියෙන එකම පරමාර්ථය තමයි දුර්වලකම ගේන්නේ කොහෙන්ද? අවිශ්වාසය ඇති කරන්නේ කොහෙන්ද? සැකය ඇති කරන්නේ කොහෙද? දබරය ඇති කරන්නේ කොහෙන්ද? ඔයාව වටන්න තමයි සාතන් එන්නේ.
හැබැයි ඒ වට්ටන මෙයා පාවිච්චි කරන ආයුධය තමයි බොහෝ වෙලාවට බය කියන එක, සැකය කියන එක. ඉතින් මේ දෙක අපේ ජීවිතේ ගොඩක් මිනිස්සුන්ගේ තුල තියෙන දෙයක් නේ. එක්ක බය, එක්ක සැකය. පෞල් ජීවිත අසාර්ථක වෙලා තින්නේ මේ බයයි මේ සැකය ඇති කරගෙන. ඉතින් මේ බීජේ පැල කරගම පෞල් ඉවරයි. ඉතින් ඔය වගේ දේවල් තමයි ගොඩක් අපි අහලා තියෙන්නේ. එහෙනම් අද වත් එක්ක මට මේ කෙටි පණිවිඩය බෙදා ගන්න ඕන උනේ. කොයි බය ආවත් බය වෙන්න එපා. ඔය දෙවියන් වහන්සේත් එක්ක බෙදා ගන්න. ස්වාමින් වහන්සේත් එක්ක යාඥා කරන්න. ස්වාමින් වහන්සේත් එක්ක යාඥා කළා ඔයාගේ ප්‍රශ්නයට විසඳුම් හොයාගන්න පුළුවන්. මේ පොඩි බයිබල් පද ටිකක් මම ඔයත් එක්ක බෙදාගත්තේ. මේ බයිබලේ කිව්වොත් බොහෝ බයිබල් පද තියෙනවා බිය නොවන්න කියන එක. එහෙනම් අදට මම සමුගන්නම් ආයිත් ඔයාලත් එක්ක නැවත ඔබව ධෛර්යමත් කරන තවත් වචනයක් අරගෙන මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක නැවත සම්බන්ධ වෙනවා. ජේසුස් පිට